කොහේ ගියත් ලයිසන් ඕනේ නැති එකම බයික් එක මේක තමයි. මේකේ මේ මිනිස්සු කිව්වට විශ්වාස කරන්නේ නැහැ නේ මේ මෙච්චර හොඳයි කියලා. කිලෝමීටර් 160. කිලෝමීටර් 160ක් පැය කීයක්ද පදන් ගන්නවා? ඉතින් මේක මරු බයික් එකක්. ඉතින් මේ බයික් එක මම විකුණනකෝ ගම මේ අයියට කතා කරලා මට දෙන්න කියලා කාටවත් නොදී මටම දුන්නා. thank you දවස් ගානක් තියෙන මටම දුන්නට. මේ බයික් එක වයස කෙනෙක් ගාව තිබුණා කිව්වනේ. ඒ මිනිස්සයා වැඩිය පැදලා නැහැ. කිලෝමීටර් 13000යි බයික් එක පැදලා තියෙන්නේ. ඉස්සරහා ආපු ටයර් එක තියෙන්නේ. දැන් ඉතින් මේ කවුරු හරි කියයි මේ බයික් එකේ වටින්නේ රුපියල් 5000යි 10000යි කියලා මේ එහෙම මෝඩ කතා කියන්න එපා. අනුන්ගේ ළමයින්ට උප්පැන්න සහතික දෙන්න යන්න එපා. පාත්‍ය වෙනයි හංසය වෙනයි. පාත්‍යය හංසය කන්ෆියර් කරන්න එපා. මේක සුපිරි බයික් එකක්. මේ බයික් එක මේ පදින කෙනෙකුට අඩුවට දෙනවා අපි සුපිරි බයික් එකක්. මේ පැදන් ආපු කෙනාගෙන් අහමු. අයි කොහොමද මේ බයික් එක? හොඳටම හොඳයි. බලන්න මේ බයික් එකේ මේ තියෙන මේ එක වැඩක් නැහැ කියලා ෂි යනවනේ නිකන් මේ බබා වගේ යනවා මේ බයික් එක. ඇත්තටම මේවට චීස් තමයි. මේක චීස් නැහැ කියනවනම් ඉතින් චීස් හොයන්නත් නැහැ. මේ ස්ටාර්ට් කරන කකුල නිකන් පැටලෙට තියන්න විතරයි ඕනි ස්ටාර්ට් වෙනවා බයික් එකේ. එන්ජින් එක නම් 100ට 200ක්ම හොඳයි. මේ ඔයාලට පේනවද දන්නේ නැහැ මේ වීඩියෝ එකේ මම පෙන්නන දේ ටැංකියේ ස්ටිකර් එකක් ගහලා එනවා මේ තෙල් දාන්න ඕන විදිය ගැන. ඒව පවා තාම තියෙනවා. මල්ලි බයික් එක කොහමද?